සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයගොල්ලෝ මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ audio normalization tool එකක් ගැන. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ tracks download කරගත්තාම ඒ tracks එකින් එකට සද්දේ අඩු වැඩි වශයෙන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එක track එකක් සද්ද වැඩි, අනිත් track එකේ සද්ද අඩුයි. එහෙම. ඒ කියන්නේ track එකක volume එක එක සමාන නැහැ. ඉතින් මේකට ඇත්තටම අපිට මොකද්ද කරන්න පුළුවන්? මේකට කරන්න පුළුවන් ලේසිම දේ තමයි audio normalization tool එකකින් මේ ඔඩියෝ එක ලෙවල් එකට හදාගන්න එක. ඒ කියන්නේ වාගේ තියෙන සෝංග් ලිස්ට් එකම එක වොලියුම් එකකට හදාගන්න පුළුවන්. එහෙම හදාගත්තාම ඔයගොල්ලන්ට ප්ලේ කරන්න ගියාම මාර පහසුවක් වෙනවා. මොකද හැමතිස්සෙම ඔයගොල්ලෝ ගේන් එක ඇඩ්ජස්ට් කර ඉන්න ඕනේ නැහැ. මොකද නැත්තම් ගොඩක් වෙලාවට අපිට වෙන්නේ ප්ලේ කරන්න ගියාට පස්සේ හැමතිස්සෙම ගේන් එක කරෙක්ට් කරගන්න ඕනේ. මේ ට්‍රැක් එකට ඒක වෙනස් වෙන හින්දා. දැන් ඉන්න DJsලා මේක ගොඩක් දුරට යූස් කරනවා. මොකද ලාර්ජ් සවුන්ඩ් සිස්ටම් එකක ප්ලේ කරනකොට ගේන් එක එක සමානව තියාගන්න ගොඩක් වටිනවා. ඒක නිසා හොඳම දේ තමයි මේ normalization tool එක යූස් කරලා ඔඩියෝ එක සමානව හදාගන්න එක. එහෙනම් අපි ගිහලා බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මුලින්ම Google එකට ගිහිල්ලා wave align කියලා type කරන්න. මේ තියෙන මේ උඩින් යන වෙබ්සයිට් එකට යන්න. හරි. වෙබ්සයිට් එකට ආවම මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එක පේන්න තියෙන්නේ. මේගොල්ලෝ දැනට අපිට දෙන්නේ බීටා version එකක්. ඉතින් මේ බීටා version එක ඔයගොල්ලන්ට free ගන්න පුළුවන්. ඒකයි මම ඔයගොල්ලන්ට මේ tool එක ගැන කියලා දෙන්නේ. මේ මොකද ඔයගොල්ලන්ට මේ tool එක free ගන්න පුළුවන්. ඉස්සරහට දිගටම free use කරන්න පුළුවන් දැන් ගත්තොත්. මේ beta testing එක ඉවරනට පස්සේ මේගොල්ලෝ අනිවාර්යෙන් මේකට price එකක් දානවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට සල්ලි ඉවර දාලා මේක download කරන්න වෙන්නේ. දැන්ම ගත්තොත් මේක free software එක දිගටම තියාගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක free download කරගන්නේ කියලා. මුලින්ම ඔයගොල්ලෝ මෙතන sign up for beta test කියන එකට යන්න. ගිහිල්ලා ඔයගොල්ලෝගේ email address එක දෙන්න. ඒ email එකෙන් තමයි ඔයගොල්ලන්ට ෆයිල් එක download කරගන්න තියෙන්නේ. හරි. ඔයගොල්ලන්ට ඕන නම් පුළුවන් මේ toggle එක දාගන්න. මේකෙන් කියන්නේ ඒගොල්ලෝගේ beta update ගැනයි අනිත් දේවල් ගැන news ඔයගොල්ලන්ට email එකට ගෙන්න ගන්න ඕන නම් මේක on කරලා join කියන එකට යන්න. මම නම් මේක දාන්න යන්නේ නැහැ. ඒ හින්දා මම කෙලින්ම මේකට join කියලා දෙනවා. processing වෙනවා. හරි. ඊට පස්සේ දැන් මේකම මෙතනින්ම දෙනවා download කරගන්න. ඔයගොල්ලෝ Windows එක ගන්න use කරන්නේ Windows එක download කරගන්න. මම use කරන්නේ Mac එක. ඉතින් මම Mac එක download කරගන්නවා. හරි. මම software එක download කරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙතනින් software එක download කරගන්න බැරි වුණොත් මම description එකේ දාලා තියෙනවා link එක. එතනට මම upload කරලා තියෙනවා මේ softwares දෙක මම download කරගත්ත දෙක. එතනින්ම ඔයගොල්ලන්ට මේ file එක download කරලා ගන්න පුළුවන්. සමහරවිට මේ website එක වැඩ කරන්න නැතුව යනවා. මොකද ඒගොල්ලෝ beta testing වල ඉන්න හින්දා හැමතිස්සෙම file එක update කරනවා. සමහරවිට ඒගොල්ලෝ file එක එතනින් ගලවලා තියෙනවා. එතකොට download කරගන්න විදියක් නැහැ. ඉතින් ඒ වෙලාවට ඔයගොල්ලෝ මගේ link එකෙන් ගිහිල්ලා software එක download කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි software එක බලමු. කොහොමද software එක ඇතුලේ තියෙන්නේ කියලා. හරි. අපි දැන් ඉන්නේ software එක ඇතුලේ. software එක ඇතුළට ආවම මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම නිකන් පොඩි rundown එකක් දෙන්නම් මේ software එක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයගොල්ලන්ට තියෙනවා මෙතන open folder කියලා. ඔයගොල්ලෝගේ song folder එක මෙතනට කෙලින්ම open කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා target level එක. target level කියලා කියන්නේ ඔයාගේ audio file එකේ තියෙන්න ඕනේ LUFS අගේ. ඒ කියන්නේ ඒ අගෙන් තමයි loudness අපි මීටර් කරන්නේ. ඉතින් මෙතන ඒගොල්ලෝ default දීලා තියෙනවා රින 12 LUFS කියලා. ඉතින් ඔයගොල්ලන්ට එහෙම use කරන්නත් පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට කැමති LUFS අගයක් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි recommend කරන්නේ 12 වලට අඩුවෙන් තියාගන්න කියලා. ඒ කියන්නේ අඩු පැත්තට. රින 9 රින 8 ඒ වගේ තියාගන්න. එතකොට ඒ පැත්තට වෙන්න තමයි loudness වැඩි වෙන්නේ. හරිද? මේ පැත්ත يعني 13 14 15 16 කියලා කියන්නේ loudness අඩු වෙනවා. ඉතින් හොඳම දේ තමයි 12 minimum තියාගෙන ඊට උඩට යන්න. 8 තමයි මේගොල්ලෝ දැන් දීලා තියෙන්නේ. ඉස්සර නම් මේක 4 වෙනකන් ගියා. දැන් මේගොල්ලෝ 8 වෙනකන් තමයි මේක ලොක් කරලා තියෙන්නේ. ඕගොල්ලෝ නම් 8න් සම්පූර්ණයෙන්ම එක්ස්පෝර්ට් කරගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මට හරියන ස්විච් ස්පොට් එක තමයි රින 9 වගේ තියාගන්න එක. ඉතින් අපි දැනට 12ම තියාගමු. 12 තියාගත්ත කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලෝ ගොඩක් ෆයිල්ස් ටෙස්ටිං කරලා තමයි ඒ 12 average තියාගන්න එක හොඳයි කියලා කියන්නේ. ඊට පස්සේ මෙතනින් process එක තියෙනවා. ඊට පස්සේ analyze tracks තියෙනවා. ආයෙ මෙතන song file set කරාම මෙතන පෙන්නනවා. මෙතන ඔයගොල්ලන්ට ඕන dark mode light mode දාගන්න පුළුවන්. ඊට setting වලට ගියාට පස්සේ මෙතන තියෙනවා උඩින්ම backup කියලා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ ෆයිල් එකක් overwrite කරාට පස්සේ ඒ පරණ ෆයිල් එක ගන්න බෑ. මොකද මේගොල්ලෝ ඒක උඩම තමයි write කරන්න දෙන්නේ. ඒ වගේ වෙලාවකට මේ ඔයගොල්ලන්ට ආයි පරණ ෆයිල් එක ඕන වුණොත් අර කුඩ overwrite ලා තියෙන හින්දා ගන්න විදියක් නැහැ. හොඳම දේ තමයි ඔයගොල්ලෝ backup folder එකක් හදලා මේ විදිහට මෙතන backup option එක on කරන්න. එතකොට දැන් ඔයගොල්ලෝ මේ software එකකින් normalize එක කරන වෙලාවට original file එක මෙතනට backup වෙනවා. එතකොට overwrite වෙන්නේ අනිත් file එක. original file එක මෙතනට backup වෙලා ඉවරයි. හරිද? ඒක ඕන නම් ඔයගොල්ලෝ මෙතනින් on කරලා එහෙම තියාගන්න. ඊට පස්සේ processing වල ගියාට පස්සේ enable through peak limiter ඒක දාගන්න. ඒක toggle එක on කරගන්න. ඊට පස්සේ use limiter for mp3 files ඒකත් on කරගන්න.
ඇඩිෂනල් කොලම්ස් මේ ඔක්කොම ටික ඔන් කරලා තියාගන්න. ඕවර්රයිට් කන්ෆර්මේෂන් එකත් ඔන් කරලා තියාගන්න. මොකද නැත්තම් ඔයගොල්ලෝ දන්නේ නැතුව තියෙන ෆයිල් එක කොටම ඕවර්රයිට් කරයි. මේගොල්ලෝ මැසේජ් එකක් දෙනවා මේ ප්‍රොසෙස් කරන වෙලාවට ඕවර්රයිට් කරන්න ඕනද නැද්ද කියලා. හරිද? ඔය ටික තමයි මෙතනදී සෙටින් වල අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟ මෙතනට ෆෝල්ඩර් එකක් ඇඩ් කරලා කොහොමද normalize කරන්න කියලා බලමු. මෙතනින් මම open folder යනවා. ඊට පස්සේ මම download එකේ download කරගත්ත මේ පොඩි track list එකක්. ඉතින් අපි ඒක open කරලා බලමු කොහොමද මේ track list එක තියෙන්නේ කියලා. හරි open වුණා. දැන් මෙතනින් analyze දෙන්න. process කරන්න එපා. analyze දෙන්න. හරිද? දැන් මේ analyze කරගන්නවා මම දීපු track ටික. දැන් මෙතනදී මට පෙන්නනවා track එකේ තියෙන LUFS අගය. හරිද? දැන් මේ පළවෙනි එක බලන්න ඍණ 5.06ක් තියෙනවා. අනිත් එක 5.04යි. අනිත් එක 6.53යි. ඔන්න ඔහොම තමයි audio levels බලා ගන්න පුළුවන් ඉන්නේ. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා හැම සින්දුවක්ම එක සමාන නැහැ. එකින් එකට songs වල loudness level එක වෙනස්. ඉතින් මේක කොට දා ගන්න තමයි මේ වගේ software එකක් අපිට ඕන වෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට එහා පැත්තේ බලන්න පුළුවන් මේ format එක. මේක wave files ඔක්කොම තියෙන්නේ. ඒකෙන් තමයි wave කියලා පෙන්නනවා. ඊට පස්සේ peak එක පෙන්නනවා. මෙතනදී peak එක කොච්චර ගිහිලා දිනවද කියලා. සමහර ෆයිල් වල limiters දාලා තියෙනද ඒවා peak වෙනවා කියලා පෙන්නනවා. මේ 0 dB වලට peak වෙලා තියෙනවා. ඒකේ limit එකක් දාලා නැහැ track එක compose කරනකොට. හරිද? ඊට පස්සේ status එක analyze කියලා පෙන්නනවා. සමහරට analyze වෙන්නේ නැති ඒවා error එකක් වටනවා මෙතනින්. හරිද? ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතනින් ඔයගොල්ලන්ට ඕන LUFS අගය select කරගෙන ඍණ 8 දානවා ඍණ 8 දාන්න. ඍණ 8 කියලා කියන්නේ හොඳ loudness level එක. හරිද? ඍණ 12 මම දැනට තියාගන්නවා මේකවල default දීලා තියෙන හින්දා. මම දැන් මේක process කියන එක click කරනවා. ඊට පස්සේ මම අහනවා කොහොමද output location එක දෙන්න ඕනේ කියලා. same as input folder. ඒ කියන්නේ දැන් මේ ඔය add කරපු folder එකටම replace කරන්න තමයි මේ අහන්නේ. හරිද? ඔයගොල්ලන්ට ඕන නම් මේක දෙන්න පුළුවන් පරණ ෆයිල් වලට වැඩක් නැත්තම්. ඒ කියන්නේ original වල download කරපු ෆයිල් වලට වැඩක් නැත්තම් ඒක උඩම overwrite කරලා normalize එක ගහ ගන්න පුළුවන්. නැත්තම් different folder එකක් දුන්නාට පස්සේ original folder එකේ තියෙන files ටික තියෙද්දි අලුත් folder එකකට file එක export කරගන්නත් පුළුවන්. මම දැනට use different output folder කියන එක දෙනවා. මොකද ඔයගොල්ලන්ට පරණ track එක පෙන්වන්නත් ඕන හින්දා නැත්තම් සාමාන්‍යයෙන් overwrite තමයි දෙන්නේ. මට download කරන original track එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක උඩම overwrite එක ගහලා normalize එක තියාගන්න. මම download එකේම දාගන්නම් new folder එක. හරි මම දැන් මේ folder එක add කරගත්තා. මම දැන් මේක process කරන්න දානවා. මෙතනදී ඔයගොල්ලෝ start processing button එක click කරන්න. හරි. දැන් file එක process වෙගෙන යනවා. දැන් ඔන්න file ටික ඔක්කොම process වෙලා ඉවරයි. එතකොට දැන් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙතනදී ඍණ 5 තිබ්බ එක ඍණ 12ට loudness level එක normalize වෙලා තියෙනවා. පේනවනේ? ඔක්කොම ටික දැන් ගානට normalize වෙලා එවෙන්න දෙනවා. මෙතන peak එකත් ගාන එක balance වෙලා තියෙනවා. status එක process කියලා ඔක්කොම ඇටලා දෙනවා. errors මොකුත් ඇවිල්ලා නැහැ. අපි නම් ගිහලා දැන් බලමු folder එක ඇතුලේ කොහොමද මේ files ටික අපිට තියෙන්නේ කියලා. මම මෙතන ඔයගොල්ලන්ට meet එකක් දාලා පෙන්නන්නම් මේ දෙක කොහොමද වෙනස් වුනේ කියලා. මම open කරගන්නවා මගේ meet එක. ඔයගොල්ලන්ට මේ meet එකත් උනන download කරගන්න පුළුවන්. මේක YOLON loudness meter කියලා කියන්නේ. මේකෙන් ඔයගොල්ලන්ට file test කරලා බලන්න පුළුවන් loudness කොහොමද යන්නේ කියලා ඔයගොල්ලෝගේ file වල. මේ තියෙන මම export කරගත්ත files ටික. අපි දැන් මේ file play කරලා බලමු කොහොමද loudness එක යන්නේ කියලා. දැන් මෙන්න මෙතන ඍණ 13ක් කියලා පෙන්වනවා LUFS අගය. අපි දාපුවට ඉස්සරහට දාමු. දැක්කද? LUFS අගය ඍණ 12 කියලා දැන් ඇවිල්ලා තියෙනවා. මෙතන පේනකොට short term අගය ඍණ 12 13 අතර දුවනවා. ඒ කියන්නේ අපේ track එක ඍණ 12ට normalize වෙලා තියෙනවා. හරිද? මේ ඉන්ටර්ෆේස් එකත් දැන් අඩු වෙගෙන යනවා. මේකත් අන්තිමට 12 ගන්නටම එනවා. හරිද? අපි වෙන තව ට්‍රැක් එකක් බලමු. තේරෙනවනේ මේ ට්‍රැක් එක දැන් රින්න 12ට normalize වෙලා තියෙනවා. තව ට්‍රැක් එකක් බලමු. දැක්කනේ මේ ට්‍රැක් එකේ loudness එක රින්න 12ට අවිල්ලා තියෙනවා. දැන් අපිට කියන්න පුළුවන් මේ ට්‍රැක්ස් ඔක්කොම එක loudness level එකකට අවිල්ලා තියෙන්නේ කියලා. අපි දැන් බලමු original file එක කොහොමද තිබ්බේ කියලා.
දැක්කද? ඔයගොල්ලන්ට පේනවා ෂෝට් ටර්ම් එක 6 5 මාර අතර ගියා. ඒ කියන්නේ අපේ ඔරිජිනල් ෆයිල් එකේ තිබ්බ 5 කියලා. ඉතින් අපිට හරියටම කියන්න පුළුවන් මේ normalization tool එකෙන් audio එක normalize කරගන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම මෙතනදී වෙන දේ ගැන මම කිව්වොත් මේකෙදි වෙන්නේ ඔයගොල්ලෝගේ ෆයිල් එකේ තියෙන කෝඩ් එකේ වෙනසක් තමයි මේගොල්ලෝ කරන්නේ. ඉතින් මේකට වෙනම කම්ප්‍රෙසර් එකක් දාලා එහෙම මුකුත් කරන්න යන්නේ නැහැ. එහෙම කරොත් එහෙම වෙන්නේ audio එකේ තියෙන පංච් එකයි ඒ හැමදේම කම්ප්‍රෙස් වෙන එක. එහෙම වෙන්නේ නැතුව මේ කෝඩ් එක හරහා තමයි මේකේ මේගොල්ලෝ එඩිට් එක ගහන්නේ. ඉතින් මම හිතනවා මේ tool එක ඔයගොල්ලන්ට වැදගත්යි කියලා. මේ tool එක ඔයගොල්ලෝ use කරන්න පටන් ගන්න. මේ ඔයගොල්ලෝගේ තියෙන track list එක ඔක්කොම එක level එකකට ගන්න මේ tool එක use කරලා. එතකොට ඔයගොල්ලෝගේ set වලදී loudness එකේ අවුල් යන ඒවා ඔක්කොම විසඳ ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් ඕක තමයි මට පෙන්නන්න ඕනේ. ඊළඟ වීඩියෝ අපි හම්බෙමු. මගේ TikTok එකේ short videos ඔක්කොම වැටෙනවා. ඒ ටික බලලා ඒ ටික follow කරගෙන යන්න. පුළුවන් හැම වෙලාවකම මම YouTube එකටත් වීඩියෝ එකක් දානවා. ඒ හින්දා ඒකටත් set වෙලා ඉන්න කට්ටිය අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.